Welcome back to my channel. අද වීඩියෝ එකෙන් අපි බලමු මං කොහොමද මගේ අගෝස්තු මාසේ ජර්නල් එක ප්ලෑන් කරේ කියලා. තව දවස් දෙකකින් අගෝස්තුත් එනවා. ඉතින් බලමු මං කොහොමද මගේ ජර්නල් එක ප්ලෑන් කරේ කියලා. මේ තියෙන්නේ මං ඕගස්ට් කියලා ලියලා. ඊට පස්සේ මෙතන goals and then tasks. මේ මාසෙට මං හිතුවා goals tasks තුන ලියන්න කියලා. ඊට පස්සේ එතනම බින්ගෝත් තියෙනවා. මං මේ අවුරුද්දට ආසාවෙන්ම කරන්න ඕනේ කියලා ඉන්නේව තියෙන්නේ like solo date ඒ වගේ ඒවා මම බින්ගෝ එකේ මෙන්ෂන් කරනවා. ඉතින් ඒ වගේ ඉන්ටරෙස්ටිං ඒවා එක්ක පේන්ටිං එකක් නැත්නම් පික්නික් එකක් මූවි ඩේට් එකක් ඒ වගේ ඒවා. මේ තියෙන්නේ monthly plan එක. ඒකම කැලෙන්ඩර් එකක් තියෙනවා. ඉතින් එක එක බර්ත්ඩේස් වගේ මට අවශ්‍යම දේවල් ටික ඔක්කොම මම ඒකේ නෝට් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆස්ට් පේජ් එක. මං මේ පාර කර yellow color theme එකෙන් මගේ අනිත් journals උත් ඔයගොල්ලෝ බලලා නැත්නම් ඒකත් බලන්න වෙන වෙන ideas ගන්න පුළුවන්. ඉතින් මේ පාර මම වෙනම විදිහකට weekly schedule plan එකක් කරා. ඉතින් ගිය පාර මම කරේ daily plan එකක්. ඉතින් මේ පාර මම හිතුවා weekly plan එකක් කරමු කියලා. ඉතින් මෙතන 4 o'clock 5 o'clock 6 o'clock ඉඳන් උදේ ඉඳන් රෑ 10 වෙනකන් මම schedules timing දාලා තියෙයි. ඕගොල්ලොත් එහෙම ප්ලෑන් කරනවා නම් ඕගොල්ලන්ට ඕන විදිහට ටයිම්ස් දාගන්න පුළුවන්. ඉතින් මම මේකේ පැයෙන් පැයට තමයි දැම්මේ. එතකොට මට ඒ ටික නෝට් කරගන්නත් ලේසි නිසා. ඉතින් හැම මාසෙටම මම එක එක විදිහට ජර්නල්ස් කරනවා. ඉතින් මේ පාර මම හිතුවා වීක්ලි විදිහට කරොත් ලේසි කියලා. ඉතින් මේ තියෙන්නේ week number 2. ඊට පස්සේ week 3 and week 4 එහෙම මම වෙනම පිටු වෙන් කරලා තියෙනවා. ඉතින් මේක කරනකොට ලේසි. ඉතින් උඹ ටයිම් බ්ලොකින් කරද්දී ගොඩක් වෙලාවට අපිට කන්ෆියුස් වෙනවා මොන දේවල්ද කරගන්න ඕනි කියලා. ඉතින් සතියේ දවසක් අරගෙන මුළු සතියම ප්ලෑන් කරගත්තා නම් ඒකෙන් වැදගත්ම දේවල් ඔක්කොම ලියාගෙන එහෙම ප්ලෑන් කරගත්තා නම් අපිට ඒ දවස්වල to do list එක හදාගන්නත් ලේසි. ඉතින් මෙහෙම කරලා බලන්න ඕගොල්ලොත් හැම මාසෙම එක එක විදිහට හදන එකෙන් අපිට ජර්නල්ස් එක කරන්න එපා වෙන්නේත් නෑ. සමහර විට අපිට අවුරුද්ද අන්තිම වෙනකොට අපි ජර්නල්ස් කරනවා ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා. ඉතින් මේ විදිහට ඩිෆරන්ට් විදිහට අයිඩියාස් අරගෙන කරගත්තම ඒක ලේසි. ඉතින් මේ තියෙන්නේ අන්තිම පේජ් එක. ඒ තමයි habit tracker එක. මේ පාර මම හිතුවා habits 4ක් තමයි improve කරන්න ඕනේ කියලා. ඉතින් ඒක එකක් තමයි productive day. ඊට පස්සේ උදේ පාන්දර 4ටම නැගිටින එක. අනිත් එක වතුර ලීටර් 2ක් බොන එක. ඊට පස්සේ hobbies. ඉතින් hobbies උත් මට ටික ඒවා දිගේ කරගන්න ආසේවා. මං හිතුවා ඉතින් මේ මාසෙට කොහොම හරි ඒ ටිකත් අපි කරමු කියලා. ඉතින් මං productive day කියලා දාලා තිබ්බේ to do list එකේ තියෙන ඒවා කොහොම හරි එදිනෙදා තියෙන ඒවා එදිනෙදාම ඉවර කරගමු කියලා. ඒ වගේම උදේ පාන්දර 4ට නැගිටින්න ඕනෙත් කියලා මම දාලා තියෙන. ඉතින් මං හිතනවා මගේ journal එකෙන් ඕගලන්ට මොන හරි use එකක් ඇති කියලා. මේ තියෙන්නේ මගේ front page එක. ඉතින් මං කරලා තියෙනවා වගේම ඕගොල්ලෝ කරන්න කියලා කියන්නේ නැහැ මම. එක එකනාගේ ideas වෙනස්. ඕගලන්ට comfortable විදිහට ඕගලන්ගේ routines අනුව journal එකක් කරන්න, planning එකක් කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ full journal එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට useful ඇති කියලා. And thank you so much for watching my video. Bye.